ආයිබෝන් හැමෝටම මේ වීඩියෝ එක කරන්න හිතුවේ Tri Nation 50 over series එකක් මේ දවස්වල යන නිසා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක ෆයිනල් මැච් එක ප්ලේ කරන්නේ මැයි මාසේ 11 වෙනිදා. ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තොත් මල්කි මදාරා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම තරුව. එයා හුඟක් තරුණ ක්‍රීඩිකාවක්. පසුගිය දකුණු අප්‍රිකා තරගයේදී විකට් 4ක් ලබා ගන්න සමත් වුණා. එයාට හොඳ වේරියේෂන්ස් තියෙනවා. අපිට යාව නිව් බෝල් එකකින් වගේම ඩෙත් ඕවර්ස් වලදීත් පාවිච්චි කරන්න පුළුවන් බව පේනවා. ඉතින් මල්කි හොඳ ගට්සි බෝලර් කෙනෙක්. එයාට හොඳ රන් අප් එකක් තියෙනවා. නමුත් පන්දුව ඩිලිවර් කරන පොසිෂන් එකට එනකොට එයාගේ හෙඩ් එක පොඩ්ඩක් විතර පැත්තට යනවා. ඒක නිසාම එයාගේ ෆලෝ ත්‍රූ එකට එද්දි මුළු බොඩි එකම පැත්තට යන්න බලනවා. ෆලෝ ත්‍රූ එකේදී තව ස්ටෙප්ස් දෙකක් හෝ තුනක් කෙලින් ගියා නම් මීට වඩා හොඳ කන්ට්‍රෝල් එකකින් එයාට බෝල් කරන්න පුළුවන් බව පේනවා. කෙසේ නමුත් ඇය හොඳ අනාගතයක් තියෙන දක්ෂ ක්‍රීඩිකාවක්. අපි දැක්ක චමරි අතපත්තු එයාගේ වෙනදට බැට් කරන ඕපනින් පොසිෂන් එකකින් එළියට ඇවිල්ලා නම්බර් 4 ස්ථානයේ ක්‍රීඩා කරනවා. මේක ටැක්ටිකල් මූව් එකක් කියලා තමයි කියන්නේ. එහෙම කරන්න නැත්තේ ෆස්ට් පවර් ප්ලේ එකෙන් පස්සේ එන ඕවර්ස් 10 ඉඳලා 40 වෙනකන් මිඩල් ඕවර්ස් වල ඉකොනොමි එකක් තියාගෙන බෝලර්ස්ලට සෙටල් වෙන්න දෙන්නේ නැතුව බැට් කරන්න වෙන්නත් පුළුවන්. අපි දන්නවා චමරි අතපත්තු විකට් එකේ හිටියොත් ඉක්මනට රන්ස් ලැබෙනවා. විශ්මි ගුණරත්න එක්ක හසිනි පෙරේරා තමයි ඕපනර්ස්ලා හැටියට පසුගිය තරම ආවේ. හසිනි පෙරේරා කියන්නේ ලොකු කාලයක් නැෂනල් සෙටප් එකේ ඉන්න කෙනෙක්. එයාගේ 50 ඕවර් ඩෙබියු එක වෙන්නේ 2014. දැනට 50 ඕවර් මැචස් 52ක් ක්‍රීඩා කරලා තියෙනවා. ක්‍රීඩා කරලා තියෙන තරඟ ප්‍රමාණය අඩු වෙන්න එක හේතුවක් තමයි විමෙන්ස් ටීම් එකට 50 ඕවර් මැචස් හම්බ වෙන එක අඩු වීම. හසිනි කියන්නේ මුල් කාලෙදිම හොඳ පොටෙන්ෂල් එකක් තියෙන ක්‍රීඩිකාවක් විදිහට නැෂනල් කෝචස්ලා සිලෙක්ටර්ස්ලා අයිඩෙන්ටිෆයි කරපු කෙනෙක්. සමහර ප්ලේයර්ස්ලා ඉන්නවා නැෂනල් ලෙවල් එකේ හොඳට කරාට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදී චුට්ටක් විතර ස්ට්‍රගල් කරනවා. හසිනිත් එන්නේ එහෙම කෙනෙක්. එයා එක් දිනේ ඉනිමකදී ලකුණු 50 සීමාව තාමත් පසු කරලා නැහැ. මේකට උඟක් බලපාන්නේ මෙන්ටල් ප්‍රිපරේෂන් එක. ඉනින් එකක් බිල් කරන රිදම් එක සෙට් වෙනකන් පොසිටිව් සෙල්ලම් කරන එක උඟක්ම වැදගත්. මොකද එක හොඳ ඉනින් එකක් ඇති ප්ලේයර් කෙනෙක්ට මුළු කැරියර් එකම වෙනස් වෙන්න. හසිනි පහුගිය තරඟ කීපෙම හොඳ ස්ටාර්ට්ස් ගත්තා. නමුත් එයා ලොකු ඉනින්ග්ස් වලට කන්වර්ට් කරගත්තේ නැහැ. පළවෙනි පවර් ප්ලේ එකෙන් පස්සේ ෆීල්ඩ් එක ස්ප්‍රෙඩ් වෙලා ස්පිනර්ස්ලා ආවම ස්ට්‍රයික් එක රොටේට් කරන්න අපහසු ගතියක් පේනවා. ඒකත් හේතුවක් වෙන්න ඇති. එයා උඩින් try කරලා බලන්න ඇත්තේ hard new ball එකෙන් pace bowlersලා දානකොට එයාට කියන runs ටිකක් අරගන්න ටීම් එකෙන් කල්පනා කරනවා ඇති. කොහොමත් ලංකාව ඉදිරි වසර 5 ගැන හිතලා දැම්ම අලුත් ඕපනින් කම්බිනේෂන් එකක් හොයන එක හොඳයි. චමරිටයි වෙනකම් බලන් ඉන්නේ නැතුව. එතකොට චමරිට පුළුවන් වෙනවා එයාගේ එක්ස්පීරියන්ස් එක මිඩල් ඕවර්ස් වලදී පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් කියන්නේ ODIs වල බැටර් කෙනෙක් එයාගේ ක්‍රාෆ්ට් එක අඳුරගෙන පීක් එකට එන්නේ එයාට වයස 28 විතර වෙද්දි කියලා. හසිනිට දැන් වයස 29යි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා හසිනිට පරිමේ කළා ලංකාව වෙනුවෙන් මැච් විනර් කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා.